පිල්ලයා නැතුලේ ජනතාව මුකුත් කියන්නේ නැහැ. හැබැයි ගම්මන් පිළය කෑ ගහනවා. පිල්ලයා නැතුලට ගියාම මාර වැඩේ. ඕගොල්ලෝ දැකලා තියෙනවා මීට කලින් ගම්මන් පිළය නීතිඥයෙක් හැටියට උසාවියක නඩුවකට වෙමින් ඉන්නවා. දැන් පළවෙනි වතාවට ගම්මන් පිල්ලයාගේ නීතිඥයා වෙනවා. ඇයි හේතුව? අන්න පිල්ලියනවා. පිල්ලයන් ඇතුළට ගියාම දැන් ගම්මන් පිළ ගිහිල්ලා පිල්ලයන් බලලා ඉන්න මොකද කියන්නේ? එයා 2015 2020 කාලේ හිරේලු හිටියේ. එතකොට 2019 පාස්කු ප්‍රහාර සිද්ධ වුණාලු. ඒක නිසා එයා හිරගෙදර ඇතුලේ මේකට කිසිම සම්බන්ධයක් නැතිලු. යකෝ ඇයි මේ කෙහෙල් කන වැටපනින්නේ? මොකද පිල්ලයන් ඇතුළට ගිහිල්ලා කියන්නේ පාස්කු ප්‍රහාරයට නෙමෙයි. අර මහාචාර්යතුමෙක් ඝාතනය කිරීමේ ප්‍රශ්නයකට. හැබැයි ගම්මන් පිළේ ඇවිල්ලා කියවන්නේ වෙන එක. ඇයි මේ හදිස්සිය? ගම්මන් පිළේ පොඩ්ඩක් ඉඳපන්. ගෙදර ගන්න නැතුව. දැන් මිනිහා එළියට ඇවිල්ලා පිල්ලයන්ව බෞද්ධිස්ම කරන්න හදන්නේ කොහොමද? දැන් මිනිහා කියන විදිහට මේ ප්‍රභාකරන් ඉවර කරලා රට එක්සේසත් කරේ දුටුගැමුණු රජුරුව වගේ ගම්මන් පිළයා කියන විදිහට පිල්ලයා. දැන් ගම්මන් පිළයා කියන විදිහට අපි පිළිගන්න ඕන පිල්ලයන් ජාතික වීරයෙක් හැටියට. අඬනවලු. පව්. ඕක පිටිපස්සේ තව කට්ටිය ඉන්නවා. හොඳට මතක තියාගන්න. පිල්ලයන්ව ජාතික වීරයෙක් කරවන්න ගම්මන් පිළයා දාලා තියන්නේ බිල්ල. මේ දේන හැම දාලා බලන්නේ, මුට්ටිය දාලා බලන්නේ. හදන්න මතේ මොකද්ද? පාස්කු ප්‍රහාරයට අහිංසකෙක් මේ මාට්ටු කරන්න යන්නේ කියලා. යකෝ මේක පාස්කු ප්‍රහාර සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි.